සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රසිද්ධ මාධ්‍ය තුලත් නිතර කතා මාවන්‍යයක් තමයි නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි කියන්නේ. ඉතින් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා විශේෂයෙන්ම Facebook ගිණුම හරහා සමාජයේ හොඳ ක්‍රියාකාරකම් අගය කරනවා. ගංවතුරත් සමග ඇතිවුණු ආපදා කාලයේදී විපතට පත් වූවන් වෙනුවෙන් සහන කටයුතු වල නිරත වුණු අයවද ඇය මෙලෙස ඇයගේ ගිණුම හරහා අගය කිරීම ලක් කළා. විශේෂයෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන ඩඩ්ලි සේසේන මහතාද ඒ අතර වෙනවා. මීට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පළ කළ කතාවකට අනුව ප්‍රසිද්ධ Facebook පිටුවක් විසින් පළ කර තිබුණු ගංවතුර හා නායෑම් වලින් නිවාස අහිමි වූ අයට නිවාස තනා ගැනීමට ලක්ෂ 50ක්, අර්ධහානි නිවාසවලට ලක්ෂ 25ක්, ඉඩමක් නැත්නම් ලක්ෂ 100ක් යන ප්‍රවෘත්තිය ෂෙයා කරමින් ඇය මෙලෙස අදහස් දක්වා තිබුණා. මිනිසුන්ගේ පිනට පහළ වුණ නායකයෙක්. අනේ ඒකට නම් බොහෝමයක් පින් ජනාධිපතිතුමනි. ඒ පෝස්ට් එක දැකලා ආදරේ හිතුණා අපේ ජනාධිපතිතුමාට. මේ ඇය ඩඩ්ලි සිරිසේන මහතා සම්බන්ධව පළ කළ අදහස්.